වයිටෙක් channel එකට සාදරයෙන් පිළිගන්නවා. මතක ඇතුව channel එක subscribe කරලා comment එකක් like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. සුබ දවසක් හැමෝටම යාළුවනේ. අද අපි කියන්න යන්නේ AliExpress එකෙන් welcome deal order එකක් ලේසියෙන්ම දාගන්න විදිහ යාළුවනේ. මුලින්ම අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු order එක කොහොමද ලේසියෙන්ම දාගන්නේ කියලා. මුලින්ම අපි Play Store app එකට ගිහිල්ලා මෙන්න මේ VPN එක දාගන්න යාළුවනේ. ඊට පස්සේ මේ VPN එක open කරගන්න. ඊට පස්සේ මෙතන සර්වර් ටික එනවා යාළුවනේ. ඊට පස්සේ ඔයාලා කැමති සර්වර් එකක් ඔයාලා මෙතනින් තෝරගන්න. මම දැන් එකක් තෝරගෙන පින්නන්නම්. දැන් මම ඔන්න සර්වර් එකක් තෝරගෙන තියෙන්නේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතන private browser කියන එකට යන්න ඔයාලා. ඊට පස්සේ මෙතන search bar එනවා. ඊට පස්සේ මෙතන AliExpress කියලා search කරගන්න ඔයාලා. ඊට පස්සේ අපි ගෙලින්ම AliExpress එකට යනවා. පස්සේ ඒකට ගියන් පස්සේ අපි කරන්න ඕනේ account එකක් හදාගන්න එක. ඔන්න දැන් අපි account එකක් හදන්න තැනට ඇවිල්ලා. ඔයාලා මෙතනට කැමති නම් Outlook එකක්, Gmail එකක්, Hotmail එකක් දෙන්න. මම දැන් මෙතනට මගේ Outlook එක දෙනවා. දැන් ඔයාලා ආයේ මෙතනට Outlook එකම දෙන්න. කලින් Outlook එක. ඊට පස්සේ Outlook එක දුන්නාන් පස්සේ මොනද අපිට පේනවා ඇති account එක create වෙලා තියෙනවා. ඇත්තටම මේ විදිහට මේ VPN එක දාලා කරද්දි ගොඩක් දුර number verify කරන්න ඉන්නේ. දැන් අපි බලමු order එකක් ලේසියෙන්ම දාගන්නේ කොහොමද කියලා. අපි අද දැන් order කරන්න හදන්නේ smart watch එකක්. අපි මේ smart watch එක order කරන්න කලින් මේක add to cart දාගෙන ඉන්න ඕනි. ඊට පස්සේ අපි welcome deal නැති item එක රුපියල් 4000කට වැඩි add to cart දාගන්න ඕනි. අපි දැන් ඒකත් කරමු. යාළුවනේ අපි මෙතන පේනවා 764 තියෙන item එකක්. අපි ඒකත් add to cart දාගමු. ඊට පස්සේ අපි මෙන්න මෙතන තියෙන add to cart එක රච් කරන්න. දැන් මේ 764 ඒවෙන් අපි 10ක් විතර දාගමු item. රුපියල් 3000කට වැඩි වෙන තමයි අපි දාගන්නවා. එතකොට තමයි යාළුවනේ අපේ shipping cost එක අයින් වෙන්නේ. එතකොට free shipping අපිට ගන්න පුළුවන් item එක. ඔයාලා item දෙක card එකට add කරගත්තට පස්සේ මෙතන තියෙන check out කියන button එක ඔබන්න. ඊට පස්සේ ඔයාලට එනවා මෙතන address details ටික දෙන්න. ඔයාලා ඒකට ඔයාලගේ ඉන්න තැන address detail ටික දෙන්න. හරි දැන් මම මේ address detail ටික සේරම දීලා තමයි තියෙන්නේ. දැන් ඔයාලා කරන්න ඕනේ මෙතන මේ තියෙන place order කියන එක. ඔයාලා ගිහිල්ලා fake card generator කියලා type කරන්න. එතකොට fake card එකක් ගන්න පුළුවන්. දැන් අපිට කරන් තියෙන්නේ මේ වගේ අර ගත්තු card එකේ detail ටිකක් add කරන්න. ඊට පස්සේ මෙතනට පොඩි fake name එකකුයි date එකකුයි දෙන්න. ඊට පස්සේ අපේ card එක add වෙනවා. දැන් ඔයාලට මෙතන pay now කියලා ඇති. pay now කියන එක දෙන්න. pay now දුන්නට පස්සේ දැන් ඔන්න පේනවා order එක අපිට වැටලා තියෙනවා. කාඩ් ඩීටේල් දීලා pay now දුන්නාට පස්සේ account එකට ගිහිල්ලා බලන්න. ටූපේ එකට. ඔන්න දැන් බලන්න වැටලා තියෙනවා අපි ස්මාර්ට් වොච් එක දාපු. ඉතින් හරිම ලේසි මේ විදිහට තමයි මේක කරන්න තියෙන්නේ. ඇත්තටම ඔයාලත් මේ ක්‍රමයේ කරලා බලන්න. ඉතාමත් ලේසි. අන්පේඩ් එකත් ඉක්මනට දාගන්න පුළුවන්. මේ වගේ තවත් අලුතින් එන වීඩියෝ බලන්න ඕනි නම් මතක ඇතුව අපේ channel එක subscribe කරන්න යන්න.